රත්නපුර කිරියැල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පතලක් කාරණ බවට පොලිස් විශේෂකාර බලකාය වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ හොරණ පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ අදාළ ප්‍රදේශයේ වැටලීමක් කළා. එහිදී නීති විරෝධී අන්දමින් පතලක් කාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් පවසන්නේ පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසකටද පතලේ දෝනාව හරහා ඇති බවයි. පතල මේ ආකාරයෙන්ම හාරාගෙන ගියේ නම් මේ මාර්ගයේ ගිලා බැසීමක්ද සිදුවීමට ඉඩ තිබූ බවද වැටලීමට ගිය නිලධාරීන් ප්‍රකාශ කළා. පතල හැරීම සඳහා යොදාගත් උපකරණද මෙහිදී පොලිස් විශේෂකාර බලකාය බහරයට ගැනුණා. පසුව බැකෝ යන්ත්‍රික ආධාරයෙන් නීති විරෝධී පතල වසා දැමීමට පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් කටයුතු කළා. සැකකරුවන් කිරියැල්ල පොලිසියට බහර දී ඇති අතර ඔවුන් අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.